අයිබෝන් වස්නාවක් සිදු දිනකටම සිදු දේශනා වේවා. ඉතින් මම ඉන්නේ පැල්ගහතැන්න පුරවරේ මෙම ස්ථානයේ වල ඊට කලින් දකින්න නැතුව ඇති. මුළු පොතේවත් සෝෂල් මීඩියා වලත් මම දැක්කේ නෑ. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක කරලා ඔයාලට බලන්න දාන්න ඕන කියලා. ඉතින් 2025යි 11/27 වෙනි දින විත්‍රාසුලි කුණාටු හේතුවෙන් පස්සර පැල්ගහතැන්න පුරවරේට අති බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අමරපුල කන්ද සුන්දරත්වයේ වගේම පැල්ගහතැන්න ගම්මානට ඉහළින් තියෙන මේ අමරපුල කඳ වැටිය 11/27 වෙනි දින සුන්දර වුණේ නෑ. මෙම ගස්ගල් පත් ගලවගෙන දීපල ජීවිත හානි නම් කිසිවක් සිදු වුණේ නෑ. වාසනාවකට වගේ පැල්ගහතැන්න අපගේ මහගෙදරත් අක්කාගේ නිවසත් අයියාගේ නිවසත් විනාශයටපත් වුණා. ඉතින් මෙවැනි විපත් මින් ඉදිරියට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තුන්වන්ගේ ආශිර්වාදයෙන් ඔබද ලැබෙන්න කියලා. ඉතින් විත්‍රාසුලි කුණාටු හේතුවෙන් දිවි අහිමි වූ සියලු දෙනාටම සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙම ස්ථානය තමයි එම නායෑම ආරම්භ වුණ ස්ථානය. ස්ථාන තුනකින් නායෑම ආරම්භ වුණා. ඉතින් විශේෂණකාරී අවස්ථාවක මොන දෙයක් සිද්ධ වුණා පැල්ගහතැන්න ගම්වාසීන්ට. ඒ වගේම ලොකුම ප්‍රහේලිකාව තමයි මෙම ස්ථානයේ මේ තරම් ජල කඳක් කොහොමද හට නැගුණේ කියන එක. කියන්නේ කොහොමද පුංචි දියපාර තමයි මේ ස්ථානයේ ඊට කලින් ගියේ. ඉතින් මේ තරම් විසනකාරී තත්ත්වයක් උදා වෙන්න කොහොම සිද්ධ වුණාද කියන එක තාමත් ප්‍රහේලිකාවක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සියලුම දේ ගලවගෙන ගියා. මේ වගේ ස්ථාන තුනක් තියෙනවා එක ළඟ. එම ස්ථාන තුනෙන්ම හටගත්ත ජලකඳ සහ මේ ගස්ගල් පර්වත සියලුම දේ පහළට කඩාගෙන ගිය හේතුවෙන් උඩගම ප්‍රදේශයේ තිබිච්ච කුඹුරු යාය සියලුම දේවල් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම වැල්ගොල්ල ගම ඒ පැත්තට නම් මෙම නායෑම බලපෑවේ නැහැ. නමුත් වැල්ගොල්ල ගමෙත් මේ වෙන ආකාරයෙන්ම අන්න නායෑමකට ලක් වුණා. ඉතින් මින් ඉදිරියට කිසිමෙකුට මෙවැනි විපත් සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම නිරංගන බස්නායක